පැටියෝ කොහොමද ඔන්න මට කතා UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා අමර බන්දු රූප සිංහ. ඔයාලා දකින්න ඇති මේ දවස්වල සෝෂල් මීඩියා එක පුරාවටම මෙන්න මේ වගේ පොඩි බබාලගේ වීඩියෝ වයිරල් ගිහිල්ලා තිබ්බා. එහෙනම් අද අපි බලමු මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න ඔයාට මොකක් හරි කැරක්ටර් එක මෙන්න මේ වගේ ෆොටෝ එකකුයි තව ඔයා දාන්න යන වොයිස් එකයි ඒ වගේම තමයි තව සීක්‍රට් වෙබ්සයිට් එකකුත් ඕන වෙනවා. ඔයා ඉස්සෙල්ලාම ChatGPT එක ඕපන් කරගෙන ඒකට ඔයා කැමති කැරක්ටර් එක ෆොටෝ එකක් අප්ලෝඩ් කරගෙන මේ මන් දෙන ප්‍රොම්ප්ට් එක ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර ගණක් ඇතුළතදී මෙන්න මේ කැරක්ටර් එකට අදාළව එයා අපිට ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. අපේ බේබි කැරක්ටර් එකට අදාළ ෆොටෝ එක හදාගත්තායින් පස්සේ අපි අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන ඒකේ ටයිප් කරන්න හයිඩ්‍රා කියලා. ඊට පස්සේ නම් සර්ච් රිසල්ට් ලිස්ට් එකේ උඩින්ම තියෙන හයිඩ්‍රා කියන වෙබ්සයිට් එකට යන්න. මේ වෙබ්සයිට් එකට ආවම ඉස්සෙල්ලාම අපි මොකක් හරි වීඩියෝ එකක් හදාගන්න කලින් මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒකට මම මෙන්න මේ විදිහට සරල ස්ටෙප් කිහිපයකින් මගේ Gmail account එක භාවිත කරලා රෙජිස්ටර් වෙනවා. මම මෙන්න මේ වගේ දන්නේ නැති එක එක වෙබ්සයිට් වල රෙජිස්ටර් වෙන්නව වෙනමම Gmail account එක පාවිච්චි කරනවා. ඔයාලත් අන්න ඒ වගේ වෙනම Gmail account එක මෙන්න මේ වගේ site වලට log වෙන්න පාවිච්චි කරන්න. ඒක අපේ ආරක්ෂාවට හොඳයි. සයිට් එකේ සාර්ථකව රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් වීඩියෝ කියන එක තෝරන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වොයිස් එක වගේම බේබි ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න තැන් දෙකක් තියෙනවා. ඒ වගේම අපේ ඕන වීඩියෝ එක 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 විදිහට කස්ටමයිස් කරගන්න අදාළ කරන ටූල් ටිකක් තියෙනවා. බේබි ෆොටෝ එකයි වොයිස් එකයි අප්ලෝඩ් කරගෙන ඔයාලට වීඩියෝ එක ජෙනරේට් කරගන්න ඕන විදිහ කස්ටමයිස් කරගත්තායින් පස්සේ ඔයාලට කැමති නම් මෙතන ප්‍රොම්ප්ට් එක ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ප්‍රොම්ප්ට් එකක් නැතුව මෙන්න මෙතන තියෙන ඊතලෙ උඩ ක්ලික් කරලා උනත් අපිට ඕන කරන වීඩියෝ එක හදාගන්න පුළුවන්. මෙතන ඉස්සෙල්ලාම ඔයාලට හයිඩ්‍රා වර්ෂන් එක තෝරන්න පුළුවන්. අපි ප්‍රීමියම් account එක පාවිච්චි කරන්නේ නැති හින්දා අපිට කොහොමත් මේක වෙනස් කරන්න බෑ. ඊට පස්සේ වීඩියෝ එකේ සයිස් එක තියෙනවා. මෙතනින් ඔයාලා කැමති සයිස් එකක් තෝරන්න. ඔයාලා YouTube එකට වගේ මේ වීඩියෝ හදනවා නම් 16:9 කියන එක තියන්න. YouTube short හදනවා නම් 1:1 කියන එක තියන්න. එහෙම නැත්නම් ඔයාලා TikTok වගේ platform එකකට මේ වගේ වීඩියෝ හදනවා නම් 9:16 කියන එක තෝරන්න. එහෙම නැත්නම් ඔයාලා prompt එකක් නැතුව මෙන්න මෙතන තියෙන ඊතලෙ උඩ ක්ලික් කරලා උනත් අපිට ඕන කරන වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ go to back කියලා පෙන්නුවොත් ආයෙ go to back ගිහිල්ලා ආයෙ අර පොඩි ඊතලේ ඔබන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වෙනස් වෙලා තියෙනවා continue කියලා. දැන් ඔයා මේ continue කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙන්න විනාඩි 10ක් 15ක් අතර කාලයක් යනවා. 10 minutes later. UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා අවසාන අපේ ෆයිනල් අවුට්පුට් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාලට මොනවා හරි නොතේරුණු තැනක් තියෙනවා නම් ඔයාලට තියෙනවා පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් පල්ලා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ගමන් අදට මං ගිහලා එන්න. එහෙනම් ඔබට සුබ දවසක්.